Hello guys, මේ තියෙන්නේ Google Pixel 5 phone එක. මේ phone එක අරගෙන ආවේ කළුතරින් මල්ලි කෙනෙක්. පාවිච්චි කරද්දී එකපාරම display එක පේන්නේ නැතුව ගියා කියලා තමයි කිව්වේ. දැනටත් මේ phone එක on වෙනවා. හැබැයි මේකේ display එකේ මුකුත් පෙන්වන්නේ නැහැ. Google Pixel 5 phone එකේ මේකත් common fault එක. මේ fault එක හදන්නත් අපිට CPU reinstallation එක කරන්න වෙනවා. මුලින්ම අපි phone එකෙන් display එක ගලව ගන්නවා. ඊට පස්සේ ඒකට යටින් යකඩ plate එකක් එනවා. අපි ඒක ගලව ගන්නවා. display එකයි යකඩ plate එක යන ටිකයි දා ගන්නවා මේ වගේ box එකකට. ඊට පස්සේ battery එක. ඊට පස්සේ තමයි අපිට මේකේ motherboard එක එලියට ගන්න තියෙන්නේ. පළවෙනියටම අපිට කරන්න තියෙන්නේ CPU එක උඩින් තියෙන metal plate එක කපලා අයින් කරගන්න එක. මේකට අපිට ඕනේ drill එකක්, blade එකක්, ඒ වගේම පොඩි අඬුවක්. ඊට පස්සේ අපි CPU එක උඩ තියෙන thermal paste layer එක ඉවත් කරගන්නවා. ඊට පස්සේ අපි CPU එක වටේ තියෙන glue එක අයින් කරගෙන ඉවරලා CPU එක remove කරගන්නවා. ඊට පස්සේ අපිට තියෙන CPU එක තියෙන area එක සහ ඒක වටේ තියෙන ටික පොඩ්ඩක් සුද්ධ පවිත්‍ර කරගන්න. දිගට මහන් ඉදි ශ්‍රම දානයක් වයි කියලා හිතේ ඒත් ගණන් ගන්නවා මේ board repairing එක. CPU එකේ වැඩේ වුණාට පස්සේ අපි board එක තියලා battery එක තියලා display එක තියලා බලනවා අපේ repair එක success ද කියලා. Success. මේකේ power button එක නැති නිසා මේ phone එක on කරගන්න අපි යන්නේ ඉන්න ඕනේ. ඉතින් ඊට වඩා ලේසි charger connect කරලා බලුවා. ඔයාලට දැන් පේනවා මේ phone එකේ display එක පේනවා. කලින් display එක නම් පෙවුන හැබැයි graphics තිබ්බේ නැහැ. දැන් graphics තියෙනවා. graphics okay, light okay. හැබැයි මේක සම්පූර්ණයෙන්ම on වෙනකන් ඉන්න ඕනේ මේකේ touch එක වැඩ කරනවද කියලා බලන්න. ඒත් අපි touch එක හැදුවේ නැහැනේ. ඒ වුණාට ඒ හැම එකම සම්බන්ධයි CPU repair එකකට. CPU repair එක කරාට පස්සේ ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම බලන්න ඕන දේ තමයි හැමදේම හරියට වැඩ කරනවද කියලා. මොකද CPU එක තමයි මේ phone එකේ මොලේ වගේ වැඩ කරන්නේ. මෙහෙම කියද්දි ඔයාලත් මතක් කරගන්න ඔයාලගේ set එකෙත් ඇති නිකන් CPU repair එක කරගන්න ඕනේ යාළුවෝ. ඒ යාළුවෝත් මේ වීඩියෝ එකේ mention කරගෙන යන්න. ඉතින් guys මේ phone එකේ වැඩෙත් ඉවරයි. ඔයාලා දන්නවද මේ ලෙඩේට කියන නම මොකක්ද කියලා? දන්නේ නැත්තම් මේ නම තමයි මේ ලෙඩේට හරියටම ගැලපෙන්නේ කියලා හිතලා කමෙන්ට් එකක් දාගෙන යන්න. වැඩිම like තියෙන කමෙන්ට් එකට patent බලපත්‍රයක් දීලා මේ ලෙඩේ නම මේක තමයි කියලා ලියාපදිංචි කරලා දානවා.